ගුරුනාන්ස කොහේ හරි නිධානයක් තිබෙනවද? නිධානයක් තියෙනවා. අපිට යන්න වෙන කනත්තට. අයියේ ගුරුනාන්ස කනත්තට යන්න ඕනේ. අපිට වෙනවා මේ නිධානෙන්න බයිරකව ඉර කරලා දාන්න. ඒකට අපි කුණුකමක් කරන්න වෙනවා. කවුද ගුරුනාන්ස කරන්නේ? ඒක නෑ කරමුකෝ. මේ අපිට බයිට නැද්ද බං? මේ හැමතැනම එක්කමට මූසලව කිපෙන්න මට නම්. කවුරුත් දුවන්න එපා. නැත්තම් අපිත් කමුකේ. හරි ගුරුනාන්ස. එන වැදගත් නම්. යක්ෂයවරවල නිධානයවරවල යක්ෂයකින් දස් විද්‍යාරවල අන්න නිධානය ආවා. අන්න නිධානය ආවා. දැන් ගන්නයි තියෙන්නේ. මේ කොල්ලෝ ඊළ නිධාන අරගන්නකො. ඇස් දෙකත් තැරුවනේ. කොහොමද? කම්සලට මගේ නිධානය ගන්නනේ. මං කම්සලට මගේ නිධානය ගන්න දෙන්නේ නෑ බොල. කම්සලට ඔබ තියාගෙන දෙන්නේ නෑ බොල. එහෙම හිතන්නේ යකෝ. මං තොපි ඔක්කොම ඉතුරු කරන්නේ දැනගනියෝ. තොපිට මම අද නවත්තපා මේක නවත්තන්න අපිට නිධාන දෙන්න ඕන. හරි අපිට නිධාන දෙන්න. හැබැයි මට බිල්ලක් ඕනේ. මොන බිල්ලක්ද බොල? තරුණ පුරුෂයන් 4 දෙනෙක්. අපි ගෙනත් දෙන්න. ඒත් මට බිල්ලක් දුන්න නැතුනොත් ඒ දුන්න නැතුන මොනා කරන්නද? දුන්නේ නැතුනම් මං අපි 4 දෙනා ඉවරක් කරලා දානවා බොල. තව නිධානයක් දෙන්නේ බොල. හරි අපි බිල්ලක් දෙන්නම් වලට. හැබැයි අපි නිධාන දෙන්න ඕන. හරි බොල. මාසයක් විතර මේ බිල්ල දෙන්න ඕන මට. දුන්නේ නැතුව මං තොපි 4 දෙනා බිලියට කරනවා. එහෙනම් මම යනවා. ගුරුනාන්සයා ගියාද? ගියා වුණාට අපි බිල්ල 4 දුන්නේ නැතුණත් තව අපිට නිධානය ඕන නැතුණත් ඌ අපේ මරන්න පුළුවන්. ඒ හින්දා අපිට වෙනා බිල්ල 4ක් හොයාගන්න. බලමුකෝ ගුරුනාන්සේ. ගුරුනාන්සයා කිව්වේ තරුණ පිරිමි ළමයි 4 දෙනෙක් කියලා නේද? ඔව්. ගුරුනාන්සේ අපේ ගමේ ඉන්න ළමයි කීප දෙනෙක්ව මේකට ගන්න වෙයි දන්නේ නේද? ඔව් අපිට ඒක තමයි දැන් කරන්න වෙන්නේ. හැබැයි තරුණ මේ වන්දම මේ අපි ක්‍රිකට් ගහමුද? ඔව්නේ ඒකත් හොඳයි. එහෙනම් අපි පිට්ටනියට යමුකෝ. මම බෝල අරන් එන්නම්කෝ. මම බැට් එක අරන් එන්නම්. මේ කොල්ලොත් හොඳයි බෑ නේද? මොකද මුන් 19ක් අතතිනේ. බලමුකෝ. මම බෝල දානවා ඈ. දාපන්කෝ. මං අල්ලගත්තා. ෂික් අපරාදේ. අපි දිනුම් ඈ. අනේ පළයෙන් බං යන්න. දැන් අපි සෙල්ලම් කර ඇති බං. ඔව් බං දැන් රාත් එකේ ඉන්නේ. ඔව් බං දැන් ඇති ඈ. එහෙනම් බං මං ගෙදර යනවා ඈ. බායි ඔක්කොමලාටම. බාය. ගුරුනාන්ස මොකද්ද මේ කරන්න හදන අපි? මම කරන්න හදන්නේ අපේ ගමේ තියෙනව නේද? ආලුවට දීලා තියෙන බංගලාව. ඔව් ගුරුනාන්ස බංගලාවක් තියෙනවා. මේ බංගලාවට මම අර නිධානට අයිති යක්ෂයාව ඒ බංගලාව ඉර කරන්න යදන මම. ඒක උදයි ගුරුනාන්ස. ගුරුනාන්ස අපේ පැත්තේ ඉන්න කොල්ලෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ කොල්ලෝ කීප දෙනාම අපි ඒ යක්ෂයාත්මට බිල්ලට දෙමු නේද? ඒක උදයි. මම මතර නෑ. යක්ෂාත්මක බංගලාව ඉර කරාද? ඔව් දැන්
තියෙන්නේ ඉතින් අපිට බිල්ල දෙන්න විතරයි. ඊටනේ පස්සේ ඉතින් අපිට කෝටුට කියලා ඉන්නයි තියෙන්නේ. මාරුනේ ගුරුන් වහන්සේ. දෙකන වුණත් අපි යන්න උදේ ඒ බංගලාවට. ඕන නැත්නම් අපිට තමයි කෙලවෙන්නේ. ඒ වැඩි වරිනා ඉතින් අපි යන්නේ ගුරුන් වහන්සේ. මම ඔක්කොම කර දාන බොල. අද ඊට පියත් අපිට වෙනදී